ආයිබෝවන් The Finance Fix with Dimuj වෙතින් තවත් වීඩියෝවකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ RBA. ඒ කියන්නේ Reserve Bank of Australia වල පොලි අනුපාත තීරණ කොහොමද ASX වෙළඳපළට බලපාන්නේ කියලා. නවකයෙක් වුණත් ආයෝජකයෙක් වුණත් මේ දැනුම හරිම වැදගත්. ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව RBA කියන්නේ පොලි අනුපාතය අඩු කරන විට ඒක ආර්ථිකයට සහ කොටස් වෙළඳපොළට දැඩි බලපෑමක් ඇති කරනවා. අඩු පොලි අනුපාතය නිසා ව්‍යාපාරවලට ණය ගන්න පහසු වෙනවා. ඒක ව්‍යාපෘති වැඩි කරගන්න, සේවකයන් වැඩි කරගන්න, ලාභ වැඩි කරගන්න උපකාර වෙනවා. ඒ වගේම everyday ඔසීලට, ඒ කියන්නේ පාරිභෝගිකයන්ට නිවාස ණය සහ අනිත් ණය සඳහා කරන තියෙන ගෙවීම් අඩු වෙනවා. ඒ නිසා වියදම් කරන්න පුළුවන් අතේ රැඳෙන මුදල වැඩි වෙනවා. මේ හැමදේම එකට එකතු වෙලා ආර්ථික උත්තේජනයක් ඇති කරනවා. මේ ආර්ථික උත්තේජනය කොටස් වෙළඳපළට ෂෙයා මාකට් එකට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. හැබැයි මේ ධනාත්මක බලපෑම හැම ශේෂ්ත්‍රයකටම බලපාන්නේ නැහැ. රියල් එස්ටේට් වලටයි, පාරිභෝගිකයන්ට, රීටේල් සෙක්ටර් එකට, ඒ වගේ ඒවට වාසිදායක වුණත් බැංකින් සෙක්ටර් එකට මේක අවාසිදායක වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අඩු පොලි අනුපාතය නිසා ඒගොල්ලන්ගේ ලාභය ඒකට අනුගාමීව අඩු වෙන්න පුළුවන්. Reserve Bank of Australia කියලා කියන්නේ මේ ඔස්ට්‍රේලියාවේ ඔෆිෂියල් කෑෂ් රේට් එක නියම කරන ආයතනයක්. මේකේ සම්පූර්ණ ආර්ථිකය තුළ ණය ගැනීමේ වියදමට බලපෑම ඇති කරනවා. RBA එකේ සෑම තීරණයක්ම ඉන්ෆ්ලේෂන් පාලනය කිරීම, රැකියා අවස්ථාවලට සහාය දීම සහ ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ සියලුම ජනතාවට ස්ථාවරව සහ සාධාරණව ක්‍රියාත්මක වීමට තහවුරු කිරීම වැනි අරමුණු සඳහා යොමු වෙනවා. ඒ නිසා RBA එකේ ක්‍රියාකාරීත්වය අපගේ දෛනික ජීවිතයටත්, ව්‍යාපාරවලටත්, ආයෝජන තීරණවලටත් දැඩිව වැදගත් වෙනවා. RBA එක පොලි අනුපාතය අඩු කරන විට ණය ගැනීම වඩාත් පහසු වෙනවා. ණය ගැනීම වඩාත් අඩු වියදම් වෙනවා. අපේ mortgage repayments අඩු වෙනවා. එතකොට mortgage repayments අඩු වෙනකොට අනිත් ණය ගෙවීම් අඩු වෙනකොට ජනතාවගේ අතේ, පාරිභෝගිකයන්ගේ අතේ වැඩිපුර සල්ලි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. එතකොට ඒ සල්ලි ප්‍රමාණය ඒගොල්ලන්ට ව්‍යාපාරවල ආයෝජනය කරන්න පුළුවන්, අනිත් අවශ්‍යතා සඳහා වියදම් කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් අතිරේක ආර්ථික ක්‍රියාකාරකම් නිසා සමාගම්වල ලාභය වැඩි වෙන්න පුළුවන්. එතකොට සමාගම්වල ලාභය ඉහළ යනකොට ASX වෙළඳපොලේ කොටස් මිලද බොහෝ විට ඒකටත් සමගම ඉහළ යනවා. අඩු වෙද්දී විශේෂයෙන්ම වාසි ලබන ක්ෂේත්‍ර කිහිපයක් තියෙනවා. රියල් එස්ටේට් එක, රීටේල් සෙක්ටර් එක, යුටිලිටිස් සෙක්ටර් එක. රියල් එස්ටේට් එකට වාසි ලැබෙන්නේ අඩු පොලි අනුපාතයක් නිසා ණය ගෙවීම, කියන්නේ මෝගේජ් එක අඩු වෙනවා. ඒ නිසා වැඩි පිරිසක් නිවාස මිලදී ගැනීමට උනන්දුවක් දක්වනවා. දේපොළ වෙළඳපොළට බලවත් උත්තේජනයක් ඇති වෙනවා මේ සමග. පාරිභෝගිකයන්ට වියදම් කිරීමට වඩාත්ම හැකියාවක් සහ උනන්දුවක් ඇති වෙනවා. මොකද ඔයගොල්ලන්ගේ ණය වියදම් අඩු වෙලා අතිරේක මුදලක් අතේ ඉතුරු වෙනවා. එතකොට රීටේල් සෙක්ටර් එකත් හොඳ ප්‍රවර්ධනයක් දකින්න පුළුවන්. අනිත් එක තමයි යුටිලිටිස්. මේ ව්‍යාපාරවලට බොහෝ විට විශාල ව්‍යාපෘති සඳහා ණය අවශ්‍ය වෙනවා. පොලි අනුපාත අඩු වීමෙන් ඒ ණය වියදම් අඩු වෙනවා. ඒ නිසා මෙවැනි සමාගම්වල ක්‍රියාකාරීත්වය වඩාත් ලාභදායක වෙනවා. දැන් අපි බලමු මේ මාසේ ඔක්කොමලා බලාගෙන ඉන්නේ ලබන සතියේ රේට් කට් එකක් ඇති වෙනවා කියලානේ. අපේ ප්‍රධාන බැංකු තුනක්ම කියනවා අඩුම ගණනේ 0.25% කට් කරනවා කියලා. NAB කියනවා අඩුම ගානේ 0.5% වත් කට් කරයි කියලා. දැන් මේ බලාපොරොත්තු නිසා මේ වෙනකොට ASX 200 දර්ශකය 0.6කින් ඉහළ ගිහිල්ලා තියෙනවා.
මේක තමයි මේ සති ගණනාවක් තුල දැක්ක ඉහළම මට්ටම. ඉතින් මේක මේ සිද්ධ වුණේ RBA එක ඉදිරියේදී පොලි අනුපාතය අඩු කරනවා කියලා ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිවීම මත. මෙම මුදල් ප්‍රතිලාභ අපේක්ෂාව වෙළඳපොළ පුරාම ලොකු ධනාත්මක බලපෑමක් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම පොලි අනුපාත වෙනස් වීම වලට සංවේදී ක්ෂේත්‍ර වලට. දීපල කොටස් ඉහළ ගිහින් තියෙනවා, සෞඛ්‍ය සේවාව ඉහළ ගිහින් තියෙනවා. ඒක නිසා ඉතින් මේක හරිය වැදගත් RBA එකේ ප්‍රතිපත්ති සංඥා වලට කොපමණ ආවේගශීලීව ප්‍රතිචාර දක්වනවද කියලා ඒක්සෙක්ක. ඒ නිසාම ආයෝජකයනුත් RBA එකේ සෑම තීරණයකටම අවධානයෙන් ඉන්න ඕනේ. දැන් අපි බලමු පොලි අනුපාතය රේට් වැඩි කරනකොට රේට් ඉන්ක්‍රීස් එකක් වෙනකොට මොකද වෙන්නේ කියලා. ඒක ඉතින් ඒකේ අරකේ අනිත් පැත්ත තමයි වෙන්නේ ඔපොසිට් එක. RBA එක පොලි අනුපාතය වැඩි කරන විට ඒක සරල තීරණයක් වුණත් සම්පූර්ණ ආර්ථිකයම කම්පැනිට ලක් විය හැකියි. මොකද RBA එක පොලි අනුපාතය වැඩි කරනකොට ණය ගැනීම වඩාත් වියදම් සහිත වෙනවා. ඒ නිසා ව්‍යාපාරවලට ප්‍රොජෙක්ට්ස් නවත්තන්න හරි ප්‍රමාද කරන්න හරි සිද්ධ වෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ට ඒගොල්ලෝ කරපු එදිනදා වියදම් අඩු කරලා මෝගේජ් රීපේමන්ට් එකට වැඩි මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේකත් එක්ක ෂෙයා මාකට් එකට නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට කම්පැනි වල ප්‍රොෆිට්ස් අඩු වෙන්න පුළුවන්. එතකොට මේක නෙගටිව්ලි ෂෙයා මාකට් එකට බලපාලා ෂෙයා මාකට් එක පහත වැටෙන්න පුළුවන්. දැන් බලමු පොලි අනුපාත වැඩි වීමේ තව අවාසි පැති මොනවාද කියලා. මොකද හැම ක්ෂේත්‍රයකටම මේ වෙනස් වීම වල වාසිදායක වෙන්නේ නැහැ. වාසිදායක වෙන ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන් බැංකුව. බැංකුව తాවකාලිකව පොලි අනුපාතය වැඩි වෙනකොට ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් මාජින් එක වැඩි වෙලා ඒගොල්ලෝ ප්‍රොෆිට් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේකේ අවාසිදායක වෙන්නේ බැංකුවට පාරිභෝගිකයන්ට පොලි අනුපාතය ගොඩාක් වැඩි කරලා මෝගේජ් ගෙවන්න බැරි වුණොත් ඒගොල්ලෝ මෝගේජ් ඩිෆෝල්ට් කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ණය ගෙවීම පැහැර හරින්න පුළුවන්. එතකොට බැංකුව වලට මෙම ණය ගෙවීම පැහැර හැරීම ඒගොල්ලන්ගේ බොටම් ලයින් එකට කෙලින්ම බලපාලා ඒකේ අවාසි වෙන්නත් ඉඩ තියෙනවා. අනිත් ක්ෂේත්‍ර තමයි රීටේල් සෙක්ටර් එකේ ඉල්ලුම අඩු වෙනවා. මොකද දැන් මෝගේජ් රීපේමන්ට් එක වැඩි, මිනිස්සු ණය ගෙවීමේ ප්‍රමාණය වැඩි, මිනිසුන්ට නිවාස ගැනීමේ තියෙන උනන්දුව අඩු වෙනවා. රීටේල් සෙක්ටර් එක අඩු වෙන්න පුළුවන්. මිනිසුන්ට අනිත් දේවල් වලට වියදම් කිරීමට සල්ලි නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන්ට මතක ඇති අපිට already 2025 පෙබරවාරි මාසයේදී RBA එක පොලි අනුපාතය 0.25% අඩු කරා. කෑෂ් රේට් එක 4.1% වෙනකන් අඩු කරා. ඔබ හිතනවා ඇති මෙහෙම රේට් කට් එකක් වෙලා නම් වෙළඳපොළ උද්දීපනය වෙන්න ඕනි කියලා. නමුත් ඒ වෙනුවට ඒ SEX 200 දර්ශකයේ 0.6කින් අඩු වුණා. ඇයි ඒ? ආයෝජකයන් ඒ රේට් කට් එකට ප්‍රතිචාර දක්වලා නැහැ. ඔවුන් අරමුණු අතරින් කියවන්න උත්සාහ කළා RBA එකේ තීරණය මොකක් මත පදනම් වෙලාද කළේ කියලා. සමහර වෙලාවට ආර්ථිකය පිළිබඳ අනාගත අවදානම් සිටුේෂන් එකක් තියෙනකොට RBA එක රේට් කට් කරන්න පුළුවන්. එතකොට ඒක පොසිටිව් විදියට ඉන්වෙස්ටර්ස්ලා බාර ගන්නෑ. ඒගොල්ලෝ හිතුවේ ආර්ථිකය ඉදිරියේදී දුර්වල වෙන්න පුළුවන් කියලා. ඉතින් මේකෙන් කියන්නේ හැම රේට් කට් එකක්ම ආර්ථික උත්තේජනයක් නෙවෙයි. කෙටියෙන්ම කියනවා නම් සමහර විට ඒක ඉදිරියේ ඇති වෙන්න හැකි ගැටලු පිළිබඳව සිග්නල් එකක් වෙන්න පුළුවන් කියන එකත්. ඉතින් මේකෙන් මතක තියාගන්න පුළුවන් වැදගත් කරුණක් තියෙනවා. වෙළඳපොළ RBA එකේ ක්‍රියා මත පමණක්ම මත නෙවෙයි ක්‍රියා කරන්නේ. ආයෝජකයන්ගේ අපේක්ෂාවන් මතයි ක්‍රියා කරන්නේ. උදාහරණයක් ලෙස RBA එක පොලි අනුපාතය අඩු කළත් ඒකෙන් වෙළඳපොළ උද්දීපනයක් මාකට් රැලි එකක් වීම අනිවාර්ය නැහැ. ඇයි?
මොකද ආයෝජකයන්ට තවමත් හිතනවා අනාගතයේදී පොලි අනුපාතයේ වැඩිවීමක් පිළිබඳ භීතියක් තිබුණොත්. එහෙමත් නැත්නම් ආර්ථිකයේ මන්දගාමී වීමේ සංඥා දැකීමක් තිබුණොත් එම රේට් කට් එකෙන් උත්තේජනයක් ලෙස නොව අනතුරු සංඥාවක් විදිහට තමයි ඒක ඒගොල්ලෝ දකින්නේ. මෙය පෙන්වන්නේ වෙළඳපොළ චලනය වන්නේ සංඥාවලට වඩා සංවේදීව කියලා. සංඛ්‍යාවලට පමණක් නෙමෙයි. හොඳ පුවත්වලට වෙළඳපොළ පහත වැටෙන්න පුළුවන්. නරක පුවත්වලට වෙළඳපොළ ඉහළ යන්නත් පුළුවන්. මේ අපේක්ෂාවන් සහ ආයෝජක හැඟීම් sentiment වල බලය පෙන්වනවා. පොලි අනුපාතයේ අඩුවීමක් වෙළඳපොළ ඉහළ යන බවට සහතිකයක් නෙවෙයි. ඇයි ඒ? දැන් අපි ඉගෙන ගත්තා වෙළඳපොළ හැමතිස්සෙම ඉදිරිය බලන forward looking ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ආයෝජකයන් RBA එකේ පොලි අනුපාතය අඩු කරන එක ආර්ථික ගැටලු වලට ප්‍රතිචාරයක් ලෙස දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස ආර්ථික වර්ධනය මන්දගාමී වීම, රැකියා අහිමි වීම වැඩි වීම, පාරිභෝගික ඉල්ලීම අඩු වීම මෙවැනි තත්ත්වයක් යටතේ රේට් කට් එකේ උත්තේජනයක් ග්‍රීන් ලයිට් එකක් ලෙස නොව අනතුරු සංඥාවක් රෙඩ් ෆ්ලැග් එකක් විදිහට දකින්න පුළුවන්. ඒකට අමතරව මෙම කට් එක తాවකාලිකයක් බවට හෝ ඊළඟට රේට් හයික් එකක් එන බවට යම් සංඥාවක් තිබුණොත් ආයෝජක විශ්වාසය ඉතා ඉක්මනින් අඩු වෙන්නත් පුළුවන්. එම නිසාම වෙළඳපොලේ හැසිරීම තීරණය වෙන්නේ RB එකේ ක්‍රියා මත පමණක් නෙවෙයි. ඒ RB එක ඊළඟට කරනු ඇතැයි වෙළඳපොළ සිතන දේ මතයි. අපේක්ෂාවන් සහ ආයෝජන හැඟීම් sentiment තමයි හැබෑවටම වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ. ඉතින් ඔබට මේක උපකාරී වුණා නම් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, ඔයාගේ ආයෝජක මිතුරන්ටත් බෙදා ගන්න සහ The Finance Fix with Dimo channel එකට subscribe වෙන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝයේදී නැවත හමු වෙමු.